හායි කොහොමද ඔයාලට අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට මෙන්න මේ තොප්පිය ගොතන විදිය තමයි කියලා දෙන්න හදන්නේ. මම මේක ගොතන්න ගන්නේ මිලිමීටර 3 ගොතන කටුව. යාන් එක සාමාන්‍ය හැන්ඩි යාන් එක තමයි ගත්තේ. ඉස්සල්ලාම මෙන්න මේ විදිහට ගැටයක් දාගෙන ඊට පස්සේ දන්වැලක් ගොතා ගන්නවා. දන්වැලේ දිග දන්වැල් පුරුක් 64ක් දිගට තමයි මං ගත්තේ. ඔයාලට බබාගේ ඔළුවේ වට ප්‍රමාණය මැනලා ඒ ගානට මේ දන්වැල ගොතා ගන්නත් පුළුවන්. මේ නිව්බෝර්න් සයිස් එක මේකට ගැලපෙන්නේ දන්වැල් 64ක් දිගට ගොතා ගත්තම. මේ තොප්පියම මීට වඩා හිමින් ගොතන විදිය මම කලිනුත් මේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ වේගය වැඩි වගේ කියලා හිතෙනවා නම් ඔයාලට ඒ තොප්පිය ගොතන විදිය බලන්නත් පුළුවන්. ඒක මීට වඩා ටිකක් හෙමින් කියලා දෙනවා. ඔන්න ඔය විදියට දන්වැල ගොතලා ඉවර වෙලා මෙන්න මේ විදියට දන්වැල එහෙට මෙහෙට ඇඹරෙන්නේ නැති වෙන්න මෙන්න මේ විදියට දන්වැල දිගේම හරි පැත්තට හරවගෙන ඔන්න යන්න ඕනි කෙළවරට. ඊට පස්සේ අපේ ඉස්සල්ලාම දන්වැලෙන් මෙන්න මේ විදිහට ගැටයක් දා ගන්නවා, ස්ලිප් නොට් එකක් දා ගන්නවා. ඊට පස්සේ ඉස්සල්ලාම දන්වැල් 3ක් ගොතලා පළවෙනි පිරවුම පටන් ගන්නවා. ඊට පස්සේ හැම දැන් අපේ මේ දන්වැලේ 64ක් තියෙනවනේ, මේ හැම එකකින්ම එක ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතන්න ඕනි. ඔයාට ඕනි නම් මේක සිංගල් ක්‍රෝෂේ වලින්, half ඩබල් ක්‍රෝෂේ වලින් ගොතන්නත් පුළුවන්. නැත්තම් ට්‍රිපල් ක්‍රෝෂේ වලින් උනත් ගොතන්න පුළුවන්. ඔන්න ඔය විදිහට හිමීට ඒ කියන්නේ දැන් මේකේ දන්වැල පළවෙනි පේලිය ගොතද්දී අනිවාර්යයෙන්ම මේ දන්වැල හෙට මෙහෙට හැරවෙන්නේ නැති වෙන්න ගොතා ගන්න ඕනි. ඒක තමයි මේ පළවෙනි පේලිය විතරයි චුට්ටක් අමාරු. ඒක හරියටම ගොතා ගන්න ඕනි. නැත්නම් ඒක මේ ඇඹරුණොතින් ඒකේ හැඩේ පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආයෙ ලිහලා ගොතන්න වෙනවා. එක එක පොඩි ප්‍රශ්න ඇති වෙනවා. ඒක නිසා මේ විදියට හිමීට හරිම පැත්ත බල ගොතන්න, හදිසියෙන් ගොතන්න එපා මේ පළවෙනි පේලිය. ඔන්න ඔය විදිහට දැන් මම ගොතලා ඉවර කරලා ගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පළවෙනි දන්වැල් තුන්වෙනි දන්වැලෙන් මේ විදිහට ගොතන කටුව දාලා ස්ලිප් ස්ටිච් එකක් දාලා මම මේ පේලිය සම්බන්ධ කර ගන්නවා. මේක පේන්නේ නැති වෙන්න ඒ කියන්නේ මේ දැන් අපි මූට්ටු කරන මූට්ටුව පේන්නේ නැති වෙන්න ගොතන ක්‍රමයක් තියෙනවා. හැබැයි මම මේ ලේසිම පහසුම විදිහට කියලා දෙන්නේ. ඊට පස්සේ දැන් මම මේකේ මේ වාටිය කොටසනේ ගොතන්නේ ඉස්සල්ලාම. ඉතින් ඒක නිසා මම මේ විදිහට පිටිපස්සෙන් ඩබල් ක්‍රෝෂේ එකයි ඉස්සරහෙන් ඩබල් ක්‍රෝෂේ එකයි මාරුවෙන් මාරුවට තමයි ගොතන්නේ. ඉස්සල්ලාම එක ඩබල් ක්‍රෝෂේ එකක් ඉස්සරහින් ඒ කියන්නේ ඩබල් ක්‍රෝෂේ එක අතරින් මෙන්න මේ විදිහට ගොතන කටුව දාලා ගොතනවා. ඊට පස්සේ ඊළඟ එකේ දැන් ඉස්සරහින් ගෙතුවනම් ඊට පස්සේ එකේ අනිත් පැත්තෙන් මෙන්න මේ විදිහට ගොතන කටුව දාලා ඩබල් ක්‍රෝෂේ එක ගොතනවා. මේ විදිහට ඉස්සරහින් එකයි පිටිපස්සෙන් එකයි මේ විදිහට ඩබල් ක්‍රෝෂේ මාරුවෙන් මාරුවට ගොතන්න ඕනේ. එතකොට මේක හරි ලස්සන වාටියක් විදිහට වගේම ගන්නට තියෙනවා. ඔන්න ඔය විදිහට මම මේ පේලියත් ගොතලා ඉවර කරගත්තා. ඊට පස්සේ හරියටම එනවා මේ ප්‍රමාණය මේ විදිහට ගත්තම ඉස්සරහටයි ඒ කියන්නේ මේක ගානට මේ ගාන එනවා. ඊට පස්සේ ඊළඟ පේලියත් මම ඒ විදිහටමයි ගොතන්නේ. ඉස්සල්ලාම ඔන්න ඔය විදිහට
සිංගල් ක්‍රෝෂේ එකක් දාලා ඊට පස්සේ දන්වැල් දෙකක් ගොතලා ඊට පස්සේ දැන් පිළිවෙලට අපි කලින් පේලියේ ගෙතුවේ ඒ ඉස්සරහින් ගෙතුවේ එකේ ඉස්සරහින්ම ගොතනවා. අනිත් පැත්තෙන් ගෙතුවේ එකේ අනිත් පැත්තෙන්ම ගොතනවා. ඒ කියන්නේ දැන් ෆ්‍රන්ට් එකෙන්මයි බෑක් එකෙන්මයි ඒ විදිහටම ගොතනවා. එතකොට තමයි මේකේ පිළිවෙල ලස්සනට එන්නේ. ලස්සන ධාරයක් වගේ ඒ ගෙතුම පිළිවෙලට එනවා. එතකොට මේකේ කන පිට හොඳ පිට කියලා වෙනසක් නැහැ. දෙපැත්තම මේ විදිහට ලස්සනට එනවා. ඔන්න දැන් මම මේ පේලියත් ගොතලා ඉවර කරගත්තා. ඒකෙත් ඒ විදිහම තමයි ඒ විදිහටම ඒ රටාවටම ඒ පේලියත් ගොතන්න ඕනේ. ඉතින් හරිම ලේසි. තොප්පියම මේ විදිහට ගොතන්නත් පුළුවන්. එතකොට හරිම ලස්සනයි. නැත්තම් වාටියට විතරක්. ඔයාට වාටිය ඕනේ අඟලයි නම් නැත්තම් අඟල් 2යි නම් ඒ අඟල් දෙකට අවශ්‍ය පේලි ප්‍රමාණය ඔයාලා බලලා ගොතන්න පුළුවන්. මම පේලි හරිම පොඩි ප්‍රමාණයක් ගොතාගත්තේ අඟලකට වඩා චුට්ටක් ලොකු වෙන්න. සාමාන්‍යයෙන් පේලි 5යි මම මේ අන්තිම පේලිය මේ විදිහට ගොතන. ඔන්න දැන් මේ විදිහට ගොතලා අවසන් කරගත්තට පස්සේ දැන් මම තනිකර ඩබල් ක්‍රෝෂේ විතරක් ගොතන්න තමයි හදන්නේ. අපි දැන් ගෙතුව හැම පිරවිල්ලකින්ම ඒ කියන්නේ දැන් අපිට දැන් මේ 64ම තමයි මේ යන්නේ. මම ගත්තේ දන්වැල් 64යිනේ. ඒ හැම එකෙන්ම ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතන්න ඕනේ. එතකොට දැන් අර බෑක් එකෙන් ෆ්‍රන්ට් එකෙන් ගෙතුවා කියලා ඒ වගේ වෙනසක් කරන්නේ නැහැ. දැන් අපිට උඩට ඩබල් ක්‍රෝෂේ එකේ ලූප් එකක් ඇවිල්ලා තියෙනවනේ. අපිට ඊළඟ පිරවිලි ගොතාගෙන යන්න. එතකොට මේ හැම එකෙන්ම අපි ඩබල් ක්‍රෝෂේ එක ගානේ මෙන්න මේ විදිහට ගොතාගෙන යන්න ඕනේ. ඔන්න දැන් මේ පේලිය මම ගොතලා අවසන් කරගත්ත විදිය තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මම ඒ පේලිය අවසන් කරගෙන ආයෙත් අලුත් පේලියක් පටන් ගන්නවා. ඒ පේලියෙත් ඒ විදිහමයි ඩබල් ක්‍රෝෂේ එක ගානේ ගොතාගෙන යන්න ඕනේ. කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඩබල් ක්‍රෝෂේ එක ගානේ හැම එකෙන්ම ගොතාගෙන යන්න ඕනේ. ඔන්න ඒ විදිහට මම පළවෙනි ඒ කියන්නේ මේ ඩබල් ක්‍රෝෂේ විතරක් ගොතන පේලි 4ක් ගොතලා තියෙනවා. ඒ පේලි 4ම මම ඩබල් ක්‍රෝෂේ එක ගානේ තමයි ගෙතුවේ. ඒ කියන්නේ එකක්වත් වැඩි කරගත්තේවත් අඩු කරගත්තේවත් නැහැ. හැබැයි මම මේ පේලියේදී ඒ කියන්නේ මේ පස්වෙනි පේලියේදී මම වෙනසක් කරනවා. ඒ කියන්නේ වාටියෙන් පස්සේ අපි ඩබල් ක්‍රෝෂේ විතරක් ගොතන පස්වෙනි පේලියේදී වෙනසක් කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. ඩබල් ක්‍රෝෂේ 4ක් මම තනියෙන් ඉස්සලම ගොතනවා. 1යි 2යි 3යි 4යි. ඊට පස්සේ මම ඩබල් ක්‍රෝෂේ එකක් ගොතන්න අරගෙන ලූප් දෙකක් කටුවේ ඉතුරු කරගෙන ඊළඟ එකේ ඩබල් ක්‍රෝෂේ එකක් ගොතන්න අරගෙන ඒ ලූප් 4ම එකට ගොතනවා. මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ 4ක් ඉස්සල්ලා ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩබල් ක්‍රෝෂේ දෙකක් එකක් විදිහට ගොතා ගන්න ඕනේ. කියන්නේ මම මේක දැන් මේ පේලියේ පළල අඩු කරගෙන තමයි යන්නේ. ඔන්න ওই විදිහට මේකත් මම ගොතලා ඉවර කරගත්තා. මේ විදිහට මේ තොප්පියට සම්පූර්ණ ඩබල් ක්‍රෝෂේ පේලි 10ක් මම ගොතලා තියෙනවා. දැන් 4ක් තනි ඩබල් ක්‍රෝෂේ වලින් ගෙතුවා. එතකොට ඉතුරු ටික ඔක්කොම ඉතුරු 6ම අපි මේ විදිහට 4ක් ඩබල් ක්‍රෝෂේ තනියෙන් තව 2ක් ඩබල් ක්‍රෝෂේ එකට. ඩබල් ක්‍රෝෂේ 4යි ඩබල් ක්‍රෝෂේ 2ක් එකටයි. අන්න ඒ රටාවට ඉතුරු පේලි 6ම ගොතන්න ඕනේ. ඒ විදිහට පේලියෙන් පේලිය ඒ කියන්නේ මේ විදිහට අඩු කරගෙන පේලි 6ක් එක්ක සම්පූර්ණ මේ ඩබල් ක්‍රෝෂේ විතරක් ගොතන පේලි
10ක් ගොතා ගන්න ඕනේ. ඔන්න දැන් 10ක් ගොතලා තියෙනවා. ඊට පස්සේ දැන් මම මේක දැන් අපි ගොතන එක නතර කරලා එතනින් නූල කඩලා මෙතනින් අවසන් කරලා ඊට පස්සේ මේ පියවර කරන්නත් පුළුවන්. දැන් අපිට තුඩ නැති ඉදි කටුවක් ඕනි වෙනවා. දැන් මේ ටික එකට කරලා අපි ගැටයක් දාන්නයි යන්නේ. මේ විදිහට අපි ගෙතුව නූලෙන්ම ඒකට ඉදි කට්ටක් දාලා අපිට මේක ගැටයක් දාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක අපිට නූල කඩලා ඉවත් කරලා ඊට පස්සේ අලුතෙන් ආයෙත් නූලක් ඉදි කටුවකට දාගෙන ඒ නූලෙන් මේක කරන්නත් පුළුවන්. ඔයාලට පහසු විදියකට කරන්න මෙන්න මේ විදිහට ඉදි කට්ට මෙන්න මෙහෙම යවලා අපි මේක එකතු කරගන්න ඕනි. එක තැනකට එකතු කරගන්න ඕනි. හරි දැන් අපේ තොප්පියේ වැඩ ටික ඉවරයි. ඉතින් මේ විදිහට මම හොඳට ගැටයක් දාගන්නවා. ඕනනම් ඔයාලා මෙතනට බොත්තමක් වගේ අල්ල ගන්නත් පුළුවන්. නූල එතකොට කැඩිලා යන්නෙම නෑනේ කියලා විශ්වාසයෙන්. ඊට පස්සේ මම පොම්පොම් එකක් හදාගත්තා. මම මේක ටෙඩි බෙයාගේ තීම් එකක් වගේනේ හැදුවේ. ඒක නිසා මම මේ ටෙඩි බෙයාගේ පාටින්ම මේ පොම්පොම් එක හදාගත්තා. ගොඩක් ලොකුවට දැම්මෙත් නෑ. සාමාන්‍ය පොඩි පොම්පොම් බෝලයක් තමයි මම මේකට හදාගත්තේ. ඉතින් මේ විදිහට පොම්පොම් එකත් එකතු කරගත්තම හරිම ලස්සනයි. බලන්න අපේ තොප්පියේ ලස්සන. ඔන්න ගැටලුවක් තිබ්බොත් අහන්න. එහෙනම් බයි. සුබ දවසක් වේවා ඔයාට.